මේ ඉන්නේ පච ආහන එක මේ ඉන්නේ පච හලන එක. ඊළඟ පටන් ගන්න ඌ එක පටන් ගන්නවා 30 ඉඳන් පස්සේ. ඉතින් පස්සේ නම් අපිට මොනවද? වැකේෂන්. අඩෝ 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 යාළුවෝ මේ ඔයාලට මේ පින්සිතුල් එක බලන්න පහළුනේ. ඔව්. ඒ හින්දාමද? අනේ බලන්න. Bold bites, big flavor. Hot off the grill, kebabs that thrill. Ada kita kan? Kita kan? Iya. Lagi senang mana? හෙලෝ යාළුවනේ ඉතින් කොහොමද? අලා කට්ටිය හොඳින් ඉන්නවද කියලා හිතනවා. මේ ඔයාලා බලන්න නැති ඇයි මේ ගත්ත ගමන් වීඩියෝ කකුල් දෙකකින් පටන් ගන්න කියලා. මේ ගහක් උඩ නැගලා නෙමෙයි ඔය ඉන්නේ. මේ ගහක අර කරුවකට කකුල් දෙක තියාගෙන මේ ගලක් තියෙනවා එතන. එතන වැඩ කර කර ඉන්නේ මේකයි කකුල් දෙක. මේ ඉතින් එකපාරම විභාග ඉවරයි කියලා මේ මොකද්ද විභාග ඉවරයි කියලා thumbnail එකට දාලා ඔයාලා බලන්න ඇති ඇයි මේ පාඩම් කරනවා තාමත් දාන්නේ කියලා. එකපාරම ඉතින් මේ විභාග ඉවරයි කියලා දාන්න බෑනේ. පොඩ්ඩක් අන්තිමට ටිකේ කරපු ටික චුට්ට දාන්න ඕනේ කියලා මම හිතුවා. මේ විභාග ඉවර වෙන දවසේ මම වැඩිපුරම පාඩම් කළේ ඔය ගස්සේම තියෙන එහෙම කැලලක් තියෙනවනේ අපේ. මම හැමදාම පෙන්නන ටික ඔයාලට බලලා ඇතුළේ දන්නෙත් නෑ. මේ ඒ ටිකේ තමයි වැඩිම හරියක් හිටියේ. මේ ඒ ටික තමයි ඔය එතන නිකන් ඉස්සර ගඟක් තිබ්බ තැන තමයි දන්නේ ගල් ගොඩයි ගස් ගොඩයි පිළි එතන ලස්සනයි වැඩ කරන්න පුළුවන්. ඒ ටික තමයි වැඩි හරියක් මම වැඩ කරේ. ඔය ගල් බංකු අනිත් දවස්වලට හීස් මොකෙක්වත් නෑ. ඒ දවස්වල ඉතින් බලන්න කට්ටිය ඒ වගේ ඉතින් සෑහෙන පාඩම් කරනවා. මේ ඔය ටික ඉතින් හැමදාම අපේ ඉන්න ක්ලීන් කරන ඇන්ටිලා හැමදාම අතු ගාලා අස්පස් කරලා එතන පන්සලක් වගේ ලස්සනට හදලා තියෙනවා. අපිට පාඩම් කරන්න පුළුවන් පරිසරයක් ලස්සනට අපිට ඉතින් දායාද කරලා තියෙනවා. ඒ දීපු හැම කෙනෙක්ටම මේ වලව සංකීර්ණ හදපු හැම කෙනෙක්ටම ඉතින් අපිට මෙහෙම සංසුන් තැන් ලබා දුන්න එක සම්බන්ධව පින් සිද්ධ වෙන්න ඕනේ ඇත්තටම. ඉතින් මේ ඔය විදිහට පාඩම් කරගෙන ගියා බලන්න ඉතින් හැම ගලකම ඒ ගල් කියලා තමයි මම කියන්නේ කොන්ක්‍රීට් වලින් හදපු එකට. හරිද? මේ හැම තැනකම කට්ටිය වැඩ කරන හැටි බලන්න ඉතින් මේ ඇන්ටිලා ඉතින් ඒවා පිළිසිදු කරනවා. හැමදාම තතු ගන්නවා මම හිතන්නේ. හැමදාම ඒ නිසා ගහක කොළයක්වත් පේන්නේ නැහැ. ඒ හරියට හරිම මේ පිළිසිදුයි. කාටවත් බැරි විදිහක් දන්නේ නැහැ නේ. ගල් වලටත් කරන්ට් එක ගන්න පුළුවන් ක්‍රමයක් හොයාගන්න. ලැප් එකේ බැටරි බහින්න නැතුව දිගටම එහෙනම් ඉන්න තිබ්බ වත්තේම මේ කරන්ට් එක නැතුව. ඔන්න මගේ ඕවර් ඇක්ටිං කැල්ල යනවා. මට හොඳට ඇස් ගන්න පුළුවන් වුණා. සමාධිත්තාව ඊට පස්සේ ඔයා පාඩම් කරන තැන සුපිරි කියලා එතෙන්ට ආවයත් ජෝඩු තමයි අපේ සත්තු ටික ඉන්නේ. වෙන්නේ මේ ඒ ජෝඩුව. හරිද? ඊට පස්සේ තව කපුටු ජෝඩුවක් ඉන්නවා. ඒ කට්ටියක් ජෝඩුවක් ඉන්නේ. ඊට පස්සේ තව කොණ්ඩ කුරුළු ජෝඩුවක් ඉන්නවා. එයාලා ජෝඩු වෙන්නේ. හරිද? එහෙම තමයි සිංගල් වුණා. සිංගල් වුණාට පස්සේ අපිට පේන ජෝඩු හැමතැනම එනවා. හරිද? අර ගලෙන් මේ ගලට මේ ගලෙන් මේ ගලට. හැබැයි ඇත්තටම මේ ස්ටඩියක් ඇතුලේ නිකන් බිත්ති හතරක් ඇතුලේ කොටු වෙලා පාඩම් කරනට වැඩිය අර කියව ගස් දිහා බල එහෙම උලන් ඇදෙදි එනම මේ ලල් එකක් තියෙනවා. හරිම සතුටක් දැනෙනවා එහෙම පාඩම් කරද්දී. අන්න මගේ හේව නැල්ල. ඒ හෙල්ලෙන්නේ නැට්ට නෙවෙයි කකුල උඩට පාරට හෙලෙනකොට ඒ දවස්වල මේ අර දැන් වලවට චුට්ටක් වල අපේ හොස්ටල් එකට චුට්ටක් මෙහාට වෙන්න මේ තිබ්බා මේ ග්‍රවුන්ඩ් එක තියෙනවානේ. ඒ හරියෙන් මේ මොකක් හරි ඒ දවස්වල ෆන්ක්ෂන් එකක්. ඒ ඉච්චේ සද්ද ඇහෙනවා. ඒකට ඉතින් කකුල හෙල්ලෙන්නේ.
විභාගේ දවස්වල දැන් අර මේ අපි අර ඊට පස්සේ විභාගය ඉවරලා මේව කරනවා කියලා මනෝපාර ගහන එක දෙනා නේද? ඒක නම් පිස්සුවක් ඈ. මේක ඉවරලා මම මේ ෆිල්ම් එක බලනවා මම මේව වැඩ කරනවා අරම කරනවා වැඩ නෙමෙයි මේ ෆිල්ම් එක බලනවා ඊට පස්සේ මේ සින්දු අහනවා අයියෝ කොලේක මම ලිව්වත් එක කියන්නේ මේ විභාග කරලා මම මේව කරනවා අරව කරනවා කියලා ඒක මාරුවක් ආයේ මනෝපාරක් ගහුවම හරිම අයිතෝනේ නිකන් හරිම ගැම්මක් එනවා තව ටිකයි කල්ලා ඉවරලා හොඳ ෆිල්ම් එකක් බලමු පුතා කියලා එනම ගැම්මක් එනවා ඔය ඉන්නේ රායිටින් ස්ටඩියේ මේ දවල් වරේ වැඩ කරාට රාට එළි ඉන්න බෑනේ ඉතින් ඒ නිසා මේ ස්ටඩිය ඔය තියෙන ස්ටැට් මේ පාඩම් කරපු දවස් ස්ටැට් වලින් පස්සේ දවස් නම් හැබැයි නිකන් විභාග ඉවරයි වගේ දැන් ඒක එච්චර මේ හැබැයි ඊට පස්සේ මේ අර අමාරු විෂයන් ටික අඩු වුණා ඒ හින්දා නිකන් ස්ටැට් දවසින් පස්සේ නිකන් දැනන්නේ මේ විභාග ඉවරයි වගේ නිදිමත තරම් කරදර කරන දෙයක් මේ ලෝකෙ කොහෙවත් නැහැ විභාග දවස්වල මේ වැරදිලා හරි ඔම ඉඳලා මේ ඇඳට ගියා කියනකො විනාඩි 5ක් මම නැගිටිනවා කියලා විනාඩි 5 පැටව ගන්නවා විනාඩි 5 ලොකු වෙලා ඒක විනාඩි 5ේම ගොඩක් එකතු වෙලා අන්තිමට නැගිටිනකොට ඊළඟ දවසේ උදේ වෙන්න පුළුවන් සමහරවිට ඒ නිසා තමයි මේ ඇඳවල නැති ස්ටඩියට වෙලා ඉන්නේ අපි අපේ ස්ටඩිය දැන් වලට වෙන නැති මේ එක මුල්ලකට කේන්ද්‍රගත වීමක් තියෙනවා හරිද ඒකට කේන්ද්‍රගත වෙන හේතුව තමයි ඕන ඕක විත්තිය මේ මොකද්ද ප්ලග් පොයින්ට් තියෙනවා තමයි විතරයි එතකොට ඉතින් මල්ටිප්ලග් එකක් ඔන්න දාගන්නවා කවුරු හරි ළමයි ළඟ තිබ්බොත් ඊට පස්සේ එතනට තමයි සියලු ලැප්ටොප් ඉලෙක්ට්‍රොනික ඩිවයිසස් සියල්ල එතනට තමයි මේ කේන්ද්‍රගත වෙන්නේ ස්ටඩි විතර නෙවෙයි තා උඩ පඩිපෙළ ළඟ මේ ජනෙල් ළඟ එහෙම තැන් එහෙම කට්ටිය හදාගන්න තැනුත් තියෙනවා නිකන් ඉන්ඩිවිජුවලි පාඩම් කරන කට්ටිය වගේ එහෙම තැන් හදාගන්න තැනුත් තියෙනවා උඩ යට බිම හැමතැනකින් පාඩම් කරන ඔන්න හරියටම ස්ටඩ් හෙට කියලා දෙද්දී අපිට එදා පොසොන් පොය හරිද ස්ටඩ් හෙට කියලා දෙද්දී අපිට එළිය දන්සල් වල සද්ද ඇහෙනවා ඒ වුණාට අපිට දන්සලක් පැත්ත පළාතක යන්න පුළුවන්කම තිබ්බේ නැහැ අපි හැමෝම ඉතින් ඔහේ පාඩම් කියලා තමයි තිබ්බේ එතකොට අපේ ස්පෝට් සහෝදරත්වයේ ඉන්නවනේ මෙයාලට ඕන වුණා අපි පව් කියලා යාලට ඔය අපේ මේ යාලා ඉතින් තේ දන්සල කරනවා මේ ඒක ඉතින් ලස්සනටම කරා පව්වනේ යාලා මේ තේ කොළ ගෙනල්ලා සීනි ගෙනල්ලා යාලගේ වියදමෙන් කොච්චර උදාර සිතුවිල්ලක්ද ඒක අපි මෙතන මෙරි පාඩම් කරනකොට යාලට හිතුණා අපිට තේ දන්සලක් දෙන්න මොනවාද මේ මෙයාගේ කෝපය එයා වගේම ලොකුයි මං කිව්වා ඔයාලට ඉස්සෙල්ලා කපුට දෙන්න කියලා ඒ කපුට දෙන්න ඇවිල්ලා යාලා හිතාගෙන ඉන්නේ ඔතන ස්විමින් පූල් එකක් කියලා කැන්ටිමට යන පාර තමයි ඔය හරිද කැන්ටිමට වාහන යන පාර අපි යන්නේ පාර නෙවෙයි යා පැත්තට පේන චූටි පාරෙන් තමයි අපි යන්නේ කැන්ටිමට බඩුවේම අරන් යන ලොරියෙම ඕකෙන් යනවා ගිහිල්ලා ඒ පාර මඩ වෙලා තියෙන්නේ වලවල් ටිකක් හැදලා තියෙන්නේ හරිද ඒ වලවල් ටිකේ පොඩි වැස්සක් ආවත් ඔහොම වතුර පිරෙනවා ඉතින් කොණ්ඩ කොටුන්ටයි බට්ටින් කොට්ටයි මේ කපුටු පවුලටයි ඉතින් එයාලා හිතාගෙන ඉන්නේ දැන් මේ ස්විමින් පූල් එකක් කියලා අන්න නාන විදිය පිටිම නානවා එයාලා නානිස දැක්කට පස්සේ අපිට නාන්න දෙනවා අපි ඉතින් ඔහොම නාන්න බෑනේ අපි ඉතින් නාන්නේ මේ අර පොඩි මොකද ෂවර් එකක් අරගෙන චුට්ටක් ඉතින් නානවා කියලා එකක් කරගෙන එනවා එච්චරනේ අපි කරන්නේ ඉතින් එයාලා ලස්සනට එහෙම නානකොට අපි ඉරිසියත් හිතෙනවා ඒ නිසා මම ඉතින් වීඩියෝ එකක් ගත්තා එයාලා කල්පනා කරන්නේ නැති අපිට නිදාසේ නාන්නත් නෑ මූ වීඩියෝ කරනවා කියන්නේ කවදාද දවසක මම ගුටි කනවා මම දන්නවා මේ එක එකනාගේ මේ කියන්නේ මේ දැනුමකින් තොරව වීඩියෝ කිරීම නිසා හත්තු කොමාරි ගහන්න දිසා අවුලන්නේ හැබැයි මේ ඉන්න අපේ සහෝදරත්වයෙන් මේ දවසක් ගුටි කනවා මම මේ වීඩියෝ කරලා දාන්නේ මේ ඉතින් ඔහොම තමයි මේ තියෙන්නේ මොනවද මන්ද අපි සකුරා මල් කියලා උපකල්පනය කරමු ආද මේ ඒ ගහ යට හේවණයි ඉතින් හරිද මම එතන පාඩම් කරා එතන ඉතින් නිකන් ඊස්තෙටිකල් එන්වයරන්මන්ට් එකක් වගේ ගතියක් තියෙනනේ ඒකයි වීඩියෝ එකක් ගත්තේ ඉතින් ඒ කොහොමත් අපේ පැත්ත සීතලයි හරිද ඒ සීතලට අර ගස්
ගස් යටට ගියාට පස්සේ තවත් ටිකක් සීතලයි මේ හුළඟ එහෙම මේ හවසට එහෙම සීතල හුළඟක් තියෙනවා රබර් ගමේ. ඇත්තටම එහෙ අර දවල්ටත් මහා ලොකුවට දාඩියක් දාන්නේ මේ ගන්න රස්නයක් තිබ්බ නැත්නම් දාඩියක් දාන්නේ මේ වැඩ කරන්න පුළුවන් පරිසරයක් ඇත්තටම අපේ කැම්පස් එකේ තියෙනවා ලස්සනයි ඇත්තටම. චොකලට් බිස්කට් තියෙනව නේද? චොකලට් බිස්කට් තමයි මේ ලෝකේ තියෙන රසම බිස්කට් જાතිය. මට නම් ඕකක් කෑවම දැනෙන්නේ මාර. ඔයාලට තියෙනවද? චොකලට් බිස්කට් වලට ගහන්න දා බිස්කට් જાතියක් නෑ නේද? සුප්‍රීනේ චොකලට් බිස්කට්. හවසට මේ අර මං කිව්ව උලකක් කියලා. ඒක මහා සැර උලකක් තමයි දාලා දාන්නේ. සීතලයි. පට්ටම සීතලයි. දුම උලකක් ඒක. ඊට පස්සේ එදාසර අර මේ ගස්වල ගස් සමහර ලොකු ගස් කඩන් වැටුණා ඒ උලකට. ඉතින් ඇන්ටිලා එළියේ ඉන්න දෙන්නේ නැහැ ඒ වෙලාවට අපිට ඇතුළට එන්න කියනවා. මේ කොහොමරි ගල්වල පාඩම් කරන්නත් බැලුණා. එළියට ගිහලා පාඩම් කරන්න බෑ මේ ගස්වල ඒවා කඩන් වැටේ කියලා ඔය ටිකේ විතරයි ඉන්න පුළුවන් නේ. බලන්නකෝ මේ මං ඉන්න තැන ඇටි ඉස්තිරි ගලක් වගේ. අසම්මෝදකම් තියෙනවා, පර්ස් එක ඇතුලේ පැන්ටෝල් තියෙනවා, සිද්දාලෙපි තියෙනවා. ඇත්තටම ඉස්තිරි ගලක් වගේ. මේ එතකොට ආයි කාමරේට යන්නේ ඕනේ. ඔයාලා බලන්න ඇති මේ මිනිස්සු මේ කාමරේට පැත්ත පළාතකටවත් යන්නේ නැති කියලා මේ. කාර්ක තමයි සීන් එක. කාමරේට ගියොත් ඉතින් විනාඩි 5කින් ඇහැරෙනවා. කියලා පොඩ්ඩක් පොඩි ඇලර්ට් එකක් දැම්මොත් ඊළඟ දවස් උදේ ඇහැරෙන්නේ. ඒක මාර සීන් එකක්. ඒ හින්දා මේ තමයි ස්ටඩියම වැඩිපුරම විභාග දවස්වල ඉන්නේ. එතකොට මේ ඇත්තටම මේ අර අනික් කට්ටියත් වැඩ කරන හින්දා ඒකට වැඩ කරන්න පුළුවන් කතියක් තියෙනවා. මේ යාළුවෙක් හදලා දුන්න තේ එකක් හරිද? තේ කොළ ටිකක් තියෙනවා. ඉතින් යාට ඒ උනාට තේ එකක් පිටි. අද විභාගේ වැඩ වෙන දවස. අද උදේ දෙම්බා මොනවාද මේ ෆුඩ් ප්‍රිසර්වේෂන් තියරි එක පේපර් එක. දැන් ඉතින් ඉංග්‍රීසි සාහිත්‍ය දෙන්නේ. අදවත් ඉවරලා වමක් ගොඩක් හොඳට විඳාගන්න. ඇත්තට මේ දවස් ටිකේ මට මේ කොමාරි විභාගේ අන්තිම ටික වෙන්න ලෑස්ති තමයි මට එම්බිල් පටන් ගත්තේ. ඒක ගැන සතුටින් මුල හැදුණා නම් එහෙම ආයි විභාග කරගන්න වෙන්නේ නැහැ. මේ එම්බිල් සාක් හැදුණා අර සීතලට වෙන්නේ නැති. බලන්නකෝ ඉතින් අපේ ෆැකල්ටි ලස්සනයි නේ. ඔතෙන්ට ආව කොහොමත් මේ ඇත්තටම ලස්සන සීනරි එකක් තමයි තියෙන්නේ. මේ ආසයි කඳුයි ගසුයි මාරම ලස්සනයි අපේ ෆැකල්ටිය. ෆැකල්ටියට ලස්සනයි. ඉතින් වලවත් ලස්සනයි. ඇත්තටම හොඳ පරිසරයක් අපිට වැඩ කරන්න ලබා දුන්න එක සම්බන්ධව ඒ ලබා දීපු හැම කෙනාටම ඇත්තටම පින් වෙතුණා. මම ආයි කියනවා. මොකද අපිට කරගුණ තියෙන්නේ. අපි මෙහෙම නිදහස් අධ්‍යාපනය මෙහෙම ගන්න නම් ඒ අරගන්නේ අපේ කැම්පස් එකකින්දා මේ අපිට ලැබිලා තියෙන ෆැසිලිටිස් හින්දා. මොන එක්සෑම් එකද ඉවරනේ? ෆුඩ් ප්‍රිසර්වේෂන්. ෆුඩ් ප්‍රිසර්වේෂන් නේ මං කියන හෝල් එක්සෑම් එක year 2 වල. ඊළඟට දෙනවා. දැන් අද නම් කොහොමද මේ යන්නේ? අද ගෙදර යනවා. ගෙදර යනවා. ඔව්. වෙකේෂන් නමුණා? ඔව්. අද වෙකේෂන්. විභාග වෙනුවෙන් මොන කට්ටක් කෑවත් හරිද? අන්තිමට විභාග ඉවර වෙන දවස් තියෙනව නේද? ඒ දවස් නම් සුපිරියක් ඈ. ආයි සුපිරියක් කියලා වැඩ නෑ. ඉස්කෝලේ කාලේ විභාග වුණා වගේ නෙමෙයි මේ දවසට අමුතුම මේ ගැම්මක් එනවා. අමුතුම සතුටක් දැනෙනවා. හරිද? අපි එදා ඉතින් තා සතුටින් යුක්තව නික්ම ගියා. හරියටම මේ ජුනි 20 අපිට විභාග ඉවරුනේ. විභාග ඉවරලා මේ කොහමද අපේ අයියලා කළා ඒ දවස්වල මේ ෆන්ක්ෂන් එකක් මේවා කරලා තිබ්බා. ඒක මේ අනි ලස්සන ෆන්ක්ෂන් එකක්ද මොන්ද ඒකට කියන්නේ කොහොමද කියලා මට තේරෙන්නේ. කෙබබ් වෙන්න ඕනේ. මන් දන්නේ නැහැ නම හරියට කියන්නේ. හරිද? කෙබබ් හරි මොනවා හරි. ඔය තියෙන්නේ ගස්වල එල්ලලා තිබ්බා ලස්සනට පොඩි පොඩි මේ වගේ කාටුන් රූප වගේ. ඔය තියෙන්නේ කෙබබ් එක රූපයක්. හරිද? අර කෙබබ් කියලා කියන්නේ ඔයාලා දන්නවා. ඉරට්ට කර ගාලා දෙන්නේ චිකන් යන ෆුඩ් සයන්ස් කරලා ඒවා දන්නේ නැහැ අප්පා. මේ අර චිකන් කෑල්ලයි අර එහෙම ලස්සනට ගහලා තියෙන්නේ. හරිද? ඉතින් ඒවා මේ මොකද ස්ටෝල් එකක් තිබ්බා. අපි කොහමයි ඉවර වෙලා ඒ පැත්තට ගියා. ඒක තියනවා කියලා ඉතින් ෆැකල්ටි දැනුවත් කිරීම තමයි ඔය විදිහට ගස්වල එල්ලලා මේ ලස්සනට කරලා තිබ්බේ. අපි මේ යන තැන් වල ගස්වල ඒවා මේ ලස්සනට එල්ලලා මේ එන හරි ආසිතන ඉතින් මේ ෆන්ක්ෂන් එකක් තියෙනකොට තැන් වල ගස්වල මෙයාලා එල්ලිලා ඉන්නවා ඉතින්.
මේ ඕම තමයි අර කට්ටියට ආරාධනා කරන්නේ මේ ස්ටෝල් එකට එන්න කියලා. ෆුඩ් ස්ටෝල් එක තිබ්බා ඉතින් කෙබබ් රස කෙබබ් ඉතින් එදා අපි ඉතින් විභාගය ඉවර වෙච්ච සතුටත් එක්ක වලවෙන් කන්නේ නැතුව අපි එදා ගියා මේ එළියෙන් කන්න. ගිහිල්ලා ඉතින් රයිස් එකක් කාලා එහෙම ආවා. අපි කට්ටිය කාලා ඉවරලා ඇවිල්ලා පොඩි වලේ පොඩි අපි එකතු වෙලා පොඩි ලස්සන නිකන් පාටියක් වගේ එකක් දැම්මා. ඔය ඒක තමයි ඒකේ එදා කට්ටිය එකතු වෙලා පොඩ්ඩක් උන දේවල් ගැන කතා කරලා පොඩි මේ හරිම ලස්සන සැඳෑවක් එදා ගත කරා අපි. කට්ටිය ගෙදර යන කලින් මේ හැමෝම ගෙදර යන කලින් එකතු වෙලා පොඩි නිකන් ගේට් එකක් වගේ හරිද ලස්සනට එහෙම එකක් අරගෙන මේ කාලා බීලා හැමෝම ඉතින් ඉතා සතුටින් නික්ම ගියා. ඊට කලින් මේ අපි එතන පොඩි ෆොටෝ ගත්ත සෑහෙන්න. අනිවාර්යයෙන්ම කරන්න බෑ සෙම් එකේ අවසානයේ කියලා අපි මේ සෑහෙන්න සෙල්ෆි ගත්තා. කට්ටිය එකතු වෙලා ලස්සන සෙල්ෆි ටිකක් කරගත්තා. දිවියයි උමේෂුයි මේ අපි තියෙන සමාජي කට්ටිය ඉතින් විභාග ඉවරනකන් ඉඳලා තියෙන ඔක්කොම මේ බොරු ටික අද බලන්න. එතන දිවියා සම්පූර්ණ සවිස්තරාත්මක පච ටික අද බලන්න. මේ ඉන්නේ පච අහන එක මේ ඉන්නේ පච හලන එක හොඳට බලන්න. කොහමයි සෙම් එක මේ ඉවර වෙනවා කියලා අපි අර ගෲප් ෆොටෝ එක ගෙවුවා. ලස්සනට වලේ ඉඳගෙන මේ ගෲප් ෆොටෝ එක ගන්න ඉතින් කට්ටිය එක එක්කන එනවා. ඉතින් කොහොම හරි හැමෝම ඉන්න විදිහට අපේ ඩිපාර්ට්මන්ට් එකේ 39ම ඉන්න විදිහට හැමෝම වගේ ඉන්න විදිහට මේ අපි ගෲප් ෆොටෝ එක ගැහුවා. කොහොමද කට්ටියගේ උගාන්නේ ෆොටෝ එක ගන්න අර නිකන් වේලි පාඩම් කර ඉඳලා මෙතෙන්ට ආවට පස්සේ කට්ටිය ඉතින් එදා නම් ලස්සනම දවසක් ඇත්තා. සුපිරි දවසක් එදා කියලා නෑ. ආදරණීයයි ලස්සනයි හරිම සැනසිලිදායකයි හරිම විශිෂ්ටයි අති විශිෂ්ටයි. ඔය අපේ හොස්ටල් එකේ පිටිපස්සේ මෙච්චර ලස්සනක් තියෙනවා කියලා මට දැනුන්නේ නැහැ විභාග ඉවර නිසා. අපිට කවදාවත් හොස්ටල් එකට ආවට පස්සේ ඒ කියන්නේ ගෙදරින් එහෙම වෙනසක් වගේ දැනුන්නේ නැහැ. දැන් අපේ ගෙදර වගේ තමයි අපිට මේ අපේ හොස්ටල් එක දැනුනේ හැමදාම. මේ මාර ලස්සන පරිසරයක අපේ හොස්ටල් එකේ කැම්පස් එකේ ෆැකල්ටි එක හැමදේම ආදලා තියෙනවා. ඉතින් ඔයාලා දෙන්න දවසක මේ ලස්සන බලන්න. හෙට ගෙදර යනවා කියන වයිබ් එක ඉතින් ඒ දවස්වල දැනෙලා තිබ්බේ. විභාග ඔක්කොම ඉවරලා 20 ඉවරලා ඊට පස්සේ ඊළඟ සෙම් එක 23 පටන් ගන්නවා කියලා මුලින් කියලා තිබ්බා. අපිට වැකේෂන් නැති කියලා. පස්සේ ඊට පස්සේ අපිට ආයෙත් දැනුම් දුන්නා මේ 23 පටන් ගන්නෙ නැහැ. ඔයාලට වැකේෂන් එකක් හම්බ වෙනවා කියලා ඉතින් මේ දැනුම් දීමක් කරලා තිබ්බා. එතකොට ඉතින් අපි හරිම සතුටුයි වෙනවා. ඉතින් මේ එක දවසක්වත් වැකේෂන් නැතුව ඉන්න වෙයි කියලා ඊට පස්සේ අපිට දැනෙන ටික දවසක් හම්බුණා මේ ගෙවල් ගිහින් ඉන්න. ඉතින් එදා අවස පොඩි වැහි ගතියක් වගේ තිබ්බා. ඒකට වැස්සේ නැහැ. මේකට කොහොමද මේ වහින්නේ නැහැ. ලොකු වැහි වහින්නේ පොඩි පොදයක් එහෙම ටිකක් තමයි යන්නේ. අර මම ලොකු වැස්සවල් වහින්නේ හුළඟ තමයි තියෙන්නේ. අපිට එන්න තියෙන වැස්ස හුළඟත් එක ගහගෙන යනවාද කොහෙද? ඉතින් ලෙඩ ටිකේ මල්ලා තියෙනවා. වහිනකොට ඉතින් ඒව ගන්න ඕනේ. කට්ටිය ඇවිල්ලා ලෙඩ ටික ඇතුළට දාලා එහෙම අර වලට වෙනවද මේ වයින්ස් මලක් තියෙනවා. මම ඒක හින්ද ගත්තා ඒක අරගෙන. ඒක ලස්සනයි වයින්ස් මල අපේ කැම්පස් එක ඇතුලේ වයින්ස් ගස් වැඩි නෑ 4-5 ගහයි තියෙනවා. ඉතින් ඒක ලස්සනයි කොහොමද? අර සීතල පැතිරලා හැදෙනවනේ මේ ඔය වයින්ස් මල. ඉතින් මම අරගෙන මේ එහෙම ගියා අපේ යාළුවෝ ටිකගේ රූම් ටුවර් එකක්. හරිද? රූම් ටුවර් එකක් යන තරමට ලොකු රූම් නෑ අපිට. එමුණට මේ කාමරේ තමයි මට හිතෙන්නේ ලස්සන මාර ගති කාමරයක් එක. අපේ තසයි
මෙහෙම සෙට් එකක් තිබුණා. ඒ කාමරේ යාලා අදලා තින්න කියුට් එකක් කූට් ටික දැක්කට පස්සේ මට මේකේ පොඩි ටුවර් එකක් දාන්න ඕනෙම කියලා හිතුණා. ඉතින් මම රාහුල ගත්ත පයින්ස් මල යාලට තෑගි කරලා ඒ වෙනුවට මේ බ්ලොග් එක කරගෙන ආවා. මේ බලන්න යාලා කාමරේ තියෙන පිළිවෙල කිසිම කාමරයක නැති පිළිවෙලක් තියෙනවා මේ අපේ තසාලක් කාමරේ. යාලා එදා කොහමද ලෙක්චර් එකේ ඉන්නකොට තමයි මම කරදරකාරී ලෙස ඇවිල්ලා පැන්නේ යාලා කාමරේට. ඇවිල්ලා ඉතින් සද්දන සොයාලට කරදර නොකර මම චූටි බ්ලොග් එක කරගෙන ඉතින් ගියා එදා. හැමදාම වලවෙන් කන හින්දා ඉතින් එදා මට හිතුණා වෙන කොහෙන් හරි කන්න ඕනේ කියලා. අපි ඉතින් ගෙදර එනකොට එදා එළිය කඩයක් තියෙනවා අපේ පොඩි කඩයක්. ඒක එතන අර බත් එහෙම නෑ උනාට මේ පොඩි පොඩි කෑම જાති බයිට් අයිස්ක්‍රීම් රෝල්ස් මොනවාද පේස්ට්‍රි වගේ දේවල් තියෙනවා ඒකේ. ඔන්න බලන්න දින කොහොම හරි දවස් 22ක් මේ පාර හිටියා. දවස් 21 ඉතින් 22කට වඩාද කොහොමද හිටියා මේ එක්සෑම් ඉවරලා ඉතින් කොහොමද මම නැවත ගෙදර යෑම. ගෙදර යන බස් එකක් එනකන් අපි මේ ඉන්නවා. ඉතින් ඔහොම තමයි යාළුවනේ අපේ විභාගයේ දවස්. ඉතින් ගෙදර යන එක මේ මම ඇත්තට වීඩියෝ කරේ නෑ. ඉතින් අතලක සින්දුවක් අහන්න ගෙදර ගියා. ඉතින් ඔහොම තමයි යාළුවනේ අපේ විභාගයේ දවස් ටික ගෙවුනේ. ඉතින් ආලා මාත් එක්ක රැඳිලා ඉන්නවට බොහොම ස්තුතියි. සෑහෙන ආදරෙයි. දැන් ඉතින් විභාගය ඉවරින්දා දිගටම වීඩියෝ ගන්න බලාපොරොත්තු වෙනවා. හරි එහෙනම් යාළුවනේ හැමෝම පරිස්සමෙන් ඉන්න. මම ආයෙනකන්